මෙවර පාපන්දු ලෝක කුසලානේ ජයගන්නේ කවුරුන්ද? තීරණය 20 වෙනිදා. මුළු මහත් ලෝකයේම අවධානය මේ වන විට යොමු වෙලා තිබෙන්නේ ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව කේන්ද්‍ර කර ගැනීමෙන් පැවැත්වෙන 2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය දෙසටයි. මෙවර ලෝක කුසලානයේ පෙර වසරවලට වඩා හාත්පසින්ම වෙනස් එකක් බවට පත් වෙලා තිබෙන්නේ ඇයි? ප්‍රධානතම හේතුව තමයි මෙවර තරඟාවලියේ ඉතිහාසයේ ප්‍රථම වතාවට කණ්ඩායම් 48කගේ සහභාගීත්වයෙන් පැවැත්වීම. පැරණි ක්‍රීඩා රටාවෙන් මිදී කණ්ඩායම් 4 බැගින් කාණ්ඩ 12ක් යටතේ මෙවර තරඟාවලිය ක්‍රියාත්මක වුණා. නමුත් මේ සියල්ලටම වඩා ක්‍රීඩා පිටිය ඇතුලේ දක්න ලැබෙන ක්‍රීඩා රටාවේ වෙනස තමයි ඇත්තටම විස්මිත. මෙවර තරඟාවලිය පුරාම අපට දක්නට ලැබෙන්නේ අතිශය වේගවත් සහ දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක්. පසුගිය වසරවල තිබූ ආරක්ෂිත ක්‍රීඩා රටාව වෙනුවට දැන් කණ්ඩායම් භාවිතා කරන්නේ ප්‍රතිවාදී කලාපයේම පන්දුව උදුරා ගැනීමේ ආක්‍රමණශීලී උපක්‍රමයටයි. විශේෂයෙන්ම උතුරු ඇමරිකානු කලාපයේ පවතින විවිධ දේශගුණික තත්ත්වයන් සහ නගර අතර පවතින විශාල දුර ප්‍රමාණය නිසා ක්‍රීඩකයන්ගේ කායික යෝග්‍යතාවය මෙවර තීරණාත්මක සාධකයක් වෙලා තිබෙනවා. මේ නිසාම සංචිතයේ සිටින ආදේශක ක්‍රීඩකයන් 5 දෙනාම ඉතාම ක්‍රමශීලීව භාවිත කරමින් තරගයේ වේගය අවසාන තත්පරයේ දක්වාම එක ලෙස රඳවා ගැනීමට පුහුණුකරුවන් කටයුතු කරන අයුරු අපට දැකගත හැකියි. ලොව ප්‍රබලතම කණ්ඩායම් පවා මෙවර නවක කණ්ඩායම් හමුවේ දැඩි අභියෝගයන්ට ලක්වන්නේ මේ වේගවත් සහ නොසැලෙන ක්‍රීඩා රටාව නිසායි. ඉතින් උපක්‍රමශීලී ක්‍රීඩා රටාවන්, සුපිරි ගෝල රැසක් සහ පෙරළිකාර ජයග්‍රහණ රැසක් සමගින් ඉදිරියට ඇදෙන මෙවර 2026 FIFA ලෝක කුසලානේ අවසාන රන් කුසලානේ දිනාගන්නේ කවුද? ආජන්ටිනාවද ස්පාඤ්ඤයද? තීරණය 20 වෙනිදා. සටහන කාලෙකින්